ආයිබෝනේ යාළුවනේ. ඔයාලට අහනවනේ දැන් ෆින්ලන්ඩ් වල තියෙන සමර් ජොබ් මොනවද කියලා. මේ එකක් තමයි. සීසනල් වර්කර්ස්ලා ගෙන්නන සමර් ජොබ් ඇති වෙන දෙයක්. විශේෂයෙන් වියට්නාම් වලින් ගෙන්නනවා. ඊට අමතරව ගෙන්නනවා යුක්‍රේන් වලින් කට්ටියෙන් ගෙන්නනවා සීසනල් වර්කර්ස්ලා. ඉතින් සීසන් වල තියෙන සමර් ජොබ් වලින් එකක් තමයි පී කඩන එක. ඉස්සෙහිම නැත්නම් මේකට කියන ග්‍රීන් පීස් කියලා. මේ විතරක් නෙමෙයි. එතකොට එන සමර් වර්කර්ස්ලාට සාමාන්‍යයෙන් ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, බ්ලැක්බෙරි, රෙඩ් කරන්, බ්ලැක් කරන් ඔය වගේ දේවලුත් ෆාම් වලින් වගේම වයිල් බේරි කඩන්න ඕවටත් එක්ක තමයි කට්ටිය ගෙන්නන්නේ. ඒතකොට මේ පීස් කියන්නේ මේක ඔයාලට හිතන්න බෑ මේක මේ අමුවෙන් තමයි මෙහි කන්නේ. කියන්නේ ට්‍රැඩිෂනල් දෙයක් තමයි මේ පීස් කනවා කියන්නේ. ඉතින් විශේෂයෙන් සමයකට විතරයි මේ අමු එක හොයාගන්න තියෙන. අනිත් කාලේ තියෙන ෆ්‍රෝසන් එක. එතකොට මේ පීස් කිලෝ එකක් එහෙම නැත්නම් ලීටරයක් සාමාන්‍යයෙන් අපිට ඕපන් මාකට් එකේ නම් සාමාන්‍ය යූරෝ 5 7 8 වගේ රේට් එකකට ගන්න පුළුවන්. නමුත් සුපර් මාකට් එකට යනකොට සාමාන්‍යයෙන් කිලෝ එකක් එහෙම නැත්නම් ලීටර එකක් යූරෝ 10ක දක්වා රේන්ජ් එක කරනවා. ඒතකොට සමර් වර්කර්ස්ලා ඉන්න කට්ටියට මේ පී කිලෝ එකක් කඩනවට දෙනවා ෆාම් එක අනුව වෙනස් වෙනවා යූරෝ 780 ඉඳලා යූරෝ 1 දක්වා. එතකොට සාමාන්‍යයෙන් එන අවුරුදු ගාණන් ඒගොල්ලෝ ඇවිල්ලා දැන් ওই සමර් වර්කර්ස්ලා කියන්නේ එකම සෙට් එකක් වගේ තමයි බොහෝ දුරට ඒ රටවලින් සමයකට ගෙන්නන්නේ. සාමාන්‍යයෙන් එහෙම එන කට්ටිය නම් කිලෝ 100 පන්නලා දවසට කඩනවා මේවා. පීස් එතකොට ඉතින් හොඳ ගාණක් හොයාගන්න. ඉතින් සමයක ඉවරලා යනකොට ඒගොල්ලෝ හොඳ මුදලක් හොයා ගන්නවා. ඉතින් මේ ඔන්න ඔය අහන කට්ටිය මේවා ඉතින් අවුවේ ඉඳගෙන සමය කියන්නේ උදේ ඉඳලා රවසරකම් හොඳටම අවුව තියෙනවා. ඉතින් ගිහිල්ලා කට්ටිය කරන ඉතින් මෙහෙන ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා ඩිපෙන්ඩන්ට්ස්ලා ජොබ් නැති කට්ටිය ඉතින් ගිහිල්ලා සමර් ජොබ් වලට ජොයින් වෙලා මේ මාස දෙකක් වගේ තමයි මේ සීසනල් ජොබ් තියෙන්නේ. ඒ කාලේ වැඩ කරනවා. ඉතින් හොඳ මුදලක් හොයා ගන්නවා. අපි නම් ඉතින් මේවා නේද බත් වලට දාලා කනවා. ග්‍රීන් පීස් ඉන්වෙ නැත්තම් මොකද අර ග්‍රීන් පීස් බෙදලා බයිට් එකක් විසින් කඩවල කනවා. ඉතින් මෙහි කට්ටියම මේක හරි කිරි රසක් තියෙනවා. මේ ගොඩාක් පැහිච්චට තියෙන මේ ලොකුවට ඒවනම් කනකොට පොඩි බිටර් ගතියක් චූටි බිටර් ගතියක් දැනගෙන අපිට අර හුරු නැති හින්දා වෙන්න. ඉතින් පොඩි එක නම් හරිම කිරි රසයි. ඉතින් මේගොල්ලෝ මේ ෆිනිෂ් වල කට්ටිය වයසකට යන් ජෙනරේෂන් එක නෙමෙයි. කිලෝ ගණන් අරගෙන බස් එකේ යනකොට පයින් යනකොට ඔහි ඉඳගෙන කනවා. බලන්නකො ඉතින් මේක රටවල් වල එක එක මිනිස්සු හදාගෙන තියෙන දේවල් පුරුදු වෙලා තියෙන හැබැයි මේක හයි ප්‍රෝටීන්. අපි වගේ වස විස දාලා තෙල් වල බැදලා නේ. එහෙම කන්නේ නැහැ නේ. කෙලින්ම නැචරල් මුකුත්ම නැහැ සෝල්ට් ටිකක්වත් නැහැ කිසිම දෙයක් නැහැ. අමුවෙන්ම කනවා. පුරුදු වෙමු නේද? මේ වවුලගේ මගුල් ගෙදර ගියනම් එල්ලිලින්න ඕනනේ. ඉතින් අපිත් ගෙනල්ලා කනවා බලන්න. හරි කිරි රසක් තියෙනවා. හරි ටේස්ට්. ඕකේ. මේ තියෙන්නේ බ්ලැක් කරන්ට්. සීසනල් ජොබ් වලට ඇවිල්ලා කට්ටිය සීසනල් වර්කර්ස්ලා කඩන දේවල් තමයි. මම ඉතින් කැලවල් වල තමයි ගොඩක්ම තියෙන්නේ. මේ බ්ලැක් කරන්ට් එක. ඕකේ. මේ කැලේ ගිහලා නෙමෙයි අපේ ඇපාර්ට්මන්ට් එකේ. රයිට් ඊළඟ ඔන්න කැලේ පනින්න යන්නේ. ඔයාලට තව දෙයක් පෙන්නන්න. රෙඩ් කරන්ට්. මේ තියෙන්නේ රෙඩ් කරන්ට්. ඉතින් මේවා කැලේ පැනලා කට්ටිය කඩනවට යූරෝ 1ක් කිලෝ එකට 7.120 780ක් ෆාම් එක අනුව වෙනස් වෙනවා. ඉතින් මේවා කඩනවා. ඉතින් කට්ටිය කැලේ පැනලා සීසනල්. ඉතින් කඩේ ගන්න ගියාම මේක මේ රෙඩ් කරන්ට් එකක් කිලෝ එකක් යූරෝ 6යි 7යි 8යි ලීටරයක් කැලේ පැනලා අපි කඩනවාට අපි නම් මන්නම් කඩන්නේ කරන කට්ටියට දෙනවා යූරෝ 1කට 780 ඉඳලා 1.20 දක්වා. මං කැලේ පැන්නේ නැහැ. මෙන්න අපේ ඇපාර්ට්මන්ට් එක. ඇපාර්ට්මන්ට් එක ළඟ ඔය කැලේ පොඩ්ඩක් තියෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ වයිල් බ්ලූබෙරි එක. මේ තියෙන්නේ. ඉතින් මේවා කඩන්න විශේෂ පොඩි අත් වලින් වත් කරන පොඩි ගැජමැටික් එකක් තියෙනවා. ඒකෙන් තමයි කට්ටි කඩන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒක තමයි. ඉතින් මේවා කිලෝ එකක් අල්ල දෙනකොට මම කියපු රේට් එකේ තමයි එවරේජ් රේන්ජ් එක තමයි ප්‍රයිස් එක යන්නේ. පංගොක් කම්පැනිස් නම් මේවා යූරෝ 4ට 5ටත් ගන්නවලු. නමුත් කඩන් දෙන කට්ටිය නම් අපිට කිව්වේ එයාලට කිලෝ එකකට සුද්ධ කරන්න නැත දුන්නාම යූරෝ 1.50 2ක් ඔය වගේ රේට් මැක්සිමම් යනවා කියලා. ඉතින් අපේ ඇපාර්ට්මන්ට් එක ළඟට මේ කට්ටිය එනවා. ඒකෙන් තමයි මම මේවා පොඩ්ඩක් හොයාවුවේ මොකද්ද කියලා බලන්න. රයිට්. හරි. අපි ගංග තිබ්බා නිකන් කඩලා කනවා. අපි දැන් කැඩුවා මෙහෙම ෆ්‍රෙෂ් පිට. මෙන්න මෙහෙම. අපි කඩෙන් කන්න ඕන නෑ අපිට ඇත්තටම මට නම්. ඔය ඔක්කොම જાති තියෙනවා අපේ ඇපාර්ට්මන්ට් එක ළඟ.
තව මේ හරියට කට්ටිය ඇවිල්ලා නැහැ කඩන්න නැත්නම් මෙච්චර ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම ගත්තා. මේ තියෙන්නේ වසවිස නැති බෙරි. ඔහොම කාවා.